කොල්ලොන්ට කියන්නේ උඹ යාළුලා ඉන්න කෙල්ල මොනියම් වෙලාවක වෙන කොල්ලෙක් එක්ක යාළුයි කියලා ආරංචි වුණොත් එහෙම ෂණිකව මොකද්ද සීන් එක? අනිවාර්යෙන් ආයේ කතා බහ කෙරෙල් දෙයක් නැහැ. උගෙන් ඕනනම් අහලා දැනගන්න සම්බන්ධයක් තියෙනවද කියලා. මේ ඔබ පළවෙනියනේ. උඹ ඉන්නේද්දි බං ඒ කෙල්ල වෙන එකෙක්ක සම්බන්ධ වෙද්දී ආයේ උඹට මේ කෙල්ලකින් වැඩක් නැහැ. ඒක බං ඔලුව පාය කියලා තේරුම් ගනින් හරියද? හරිද? කොල්ලෙක් ගිහලා කෙල්ලෙක් ගහනකොට ඒක කැමති වෙනවා. දැන් අවුරුදු 3-4ක් ලව් එක යනවා. ඒ ලව් එක තියෙන්නේ බං මේකි මෙයා නිසා සැටිස් නිසා. සතුටුයි හරියද? මෙයා ගැන මෙයාගේ තියෙන දේවල් වලට මෙයා යාළුවෙන් කරන දේවල් වලට හැමදේම සතුටු නිසා තමයි මේ ඉන්නේ. ඒතෝ කෙල්ලෙක් කොල්ලෙක් ඉන්නේ. ඊට පස්සේ මේකිට බං වෙන ආදේශයක් ආවා කියලා කියන්නේ මෙයාව කැපිලා ඉවරයි. කියන්නේ දැන් ඔයාව කැපෙනවා කියන්නේ ආයේ මේ කෙල්ලගේ හිතේ වාගෙන අදහසක් නේද? එතකොට මූව ගිහින් මරලා වුණත් මෙයාව අයිති කරන් වැඩක් නැහැ. මේ ඔක්කොම සිතුවිලි බා ආසාවල් හැඟීම් හැමදේම මිනිස්සු ජීවත් වෙන්නේ එහෙමනේ. මේ කෙල්ලගේ හිත දෙවෙනියට ගත්ත කෙනා තමයි මේ ලව් එක දිනලා තියෙන්නේ. මේ කෙල්ල දැන් වැඩිපුර ආදරෙයාට ඒකයි සම්බන්ධ වෙන්නේ. ගොඩක් වෙලාවට කොල්ලෝ අහන්නේ මොකක්ද දන්නවද? ඔයාට මතක නැද්ද මම මේ කරපු දේවල්? ඔයාට දුන්න දේවල්? ඔයා වෙනුවෙන් කැපකිරීම මතක නැද්ද කියලා කෙල්ලකින් අහනවා. එහෙම අහන්න ඕනේද? ඒ ගෙදර අයට පවා කියනවා කතා කරලා හරියද? මම මෙහෙම දේවල් කරේ නංගිට මම මෙහෙම දේවල් කරා මම මාර කැපකිරීම දෙයක් කරා එයාට මතක නැද්ද කිය මතක් කරන හදනවා. ඔක්කොටම වඩා ඒ ගෙදර අයට වඩා නෑයොන්ට වඩා ඔයාගේ යාළුවොත් එක්කත් ඔයා කියනවනේ. ඒගොල්ලන්ටත් වඩා ඔයා මෙයා වෙනුවෙන් කරපු දේවල් කවුද දන්නේ? ඒ කෙල්ල තමයි දන්නේ. ඒ කෙල්ල දන්නවා ඔයා කරපු සියලු කැපකිරීම. හැබැයි එයා තෝරනවා ඔයාට වඩා තව කෙනෙක් හොඳයි කියලා එච්චර. ඔයා තේරුම් ගන්න ඕනේ. ඔයා එතනින් පේන්නේ. මට දියන් මේ ගැහන් ළමයාට ඔයා ගැලපෙන්නේ නැති නිසා තමයි ඒ ගැහන් ළමයා වෙන එකෙක් සම්බන්ධ වෙන්නේ. හරි ඉතින් ඒක හරි. හැබැයි මට තියාගන්න ඔයාට වෙන කෙල්ලෙක්ගේ යාළුවෙන් chance එකනවනේ. ඊට අමතරව මතක තියාගන්න මේ මෙහෙම නිකන් හිතේ කුහකකමක් තියාන හරිද?